නිසල දියවරක්. කතා සාරාංශය. මේ කතාව පොඩි ගමක ඉන්න සුරංගනී කියන කෙල්ලෙක් ගැන. එයා සොබාදහමට විශේෂයෙන්ම ගමලකින් ගලන නිසල දිය පාරට හරි ආසයි. ඒ දිය පාර එයාගේ යාළුවා. දුක සැප බෙදා ගන්න කෙනා වගේ. එක දවසක් අමිල කියන නගරෙන් ආපු කොල්ලෙක් ගමට එනවා පර්යේෂණයක් කරන්න. එයාට මේ ගමේ සරල ජීවිතේයි සුරංගනීගේ සොබාදහමට තියෙන ආදරේ අමුතු දෙයක් වුණා. මුලින්ම අමිල සුරංගනීගේ සරල ජීවිතයට විහිළු කළත් පස්සේ එයාට තේරුණා එයාගේ අවංකකමයි සොබාදහම ගැන තියෙන දැනුමයි. දියපාර එයාලා දෙන්න හම්බ වෙන්න එයාලගේ ආදරේ කතාව පටන් ගන්න ජීවිතේ ගැඹුරු දේවල් තේරුම් ගන්න පාර හැදුවා. එයාලා දියපාර ළඟ ඉන්න කාලෙදී අමිලට නගරේ කලබල ජීවිතේ අමතක වෙලා ගමේ නිස්කලංක බවයි සොබාදහමේ ඇත්ත වටිනාකමයි තේරුණා. කොහොම වුණත් අමිලගේ පර්යේෂණ ඉවරුනහම එයාට ආපහු නගරයට යන්න සිද්ධ වෙනවා. මේ වෙන්වීම සුරංගනීටයි අමිලටයි ලොකු දුකක් ගෙනාවා. කතාව ඉස්සරහට යන්නේ එයාලගේ ආදරේ කාලෙටයි දුරටයි ඔරොත්තු දෙයිද කියලා. තව නිසල දියපාර එයාලගේ ජීවිතවලට දිගටම බලපාන්නේ කොහොමද කියලා පෙන්නමින්. ගමේ සරල බව, සොබාදහමේ ලස්සන, මිනිස් සම්බන්ධකම් වල ගැඹුර තමයි මේ කතාවේ ප්‍රධාන තේමාව. අන්තිමට අමිල ආපහු ගමට එන්නේ සුරංගනී එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්නද නැත්නම් එයාලගේ ආදර කතාව දියපහරක් වගේ ගලා ගිහින් ඉවර වෙන්නද කියලා ඔයාලට හිතන්න ඉඩ දෙනවා. පළවෙනි පරිච්ඡේදය නිසල දියවර ළඟ මීළඟ වීඩියෝ එකකින් මුණ ගැහෙමු. ස්තුතියි.